පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අදත් මගේ channel එකට මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ නුරන්ව පාවලා දෙන කෙනා සම්බන්ධයෙන්. ඉතින් විදියකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් නුරන් හිතාගෙන ඉන්නේ එයා මහ ලොකු ඇඩෙක් කියලා. ඉතින් එයා මහා පරිමාණයෙන් ඉක්මනින්ම සල්ලි හොයන්න තමයි උත්සාහ කරේ. ඒක එදා ඉඳන් කෙල්සි හම්බුණු දවසේ ඉඳන් කෙල්සිගේ දීපල වලට ඒගොල්ලන්ට තියෙන වත්කම් මුදල් වලට ඇහගාගෙන තමයි හිටියේ. ඉතින් මේක හොඳින් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා දැන් එයාගේ තියෙන කපටි උපක්‍රම පාවිච්චි කරලා මොනෑම හෝ ආකාරයකින් මේ සියලුම දීපල එයා ළඟට ලං කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම හිතලා එයා ලොකු මුදල් වංචාවක් මේ වෙදි කරලා තියෙනවා. හොඳටම දන්නවා ෆොන්සේකත් මේ සියලු දෙයින් කරේ නුරන් කියලා. ඉතින් සාක්ෂිත් එක්කම අල්ලගන්න හැමෝම ඇත්තටම ෆොන්සේකට මේ විදි උදව් වෙනවා. ඉතින් නීතිය රැහැනට ඉක්මනින්ම හසු කරගන්න පුළුවන් වෙනවා. මොකද මුලින්ම පොලිසියට කොටු වෙනවා නුරන්ගේ ගෝලයා. කලින් වතාවේ නම් ඇත්තටම කට ඇරියේ නැහැ. මේ වතාවේදී එයා පොඩ්ඩක් තරහින් ඉන්නේ. මොකද මේ සේරම ගේම් ගහලා මුදල් ඔක්කොම එයා අරගත්තා වගේම තාම මෙයාට සැලකුවේ නැහෙනේ Tamanට. ඉතින් කොහේවත් ඉඳලා උදව් කරපු අයට වාහන අරන් දෙන්න ගියාට පස්සේ පොඩ්ඩක් මෙයාට ඉරිසියා ජලස් හිතෙනවා. අනිත් එක කේන්තියකුත් යනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයා හිතනවා මොන දේ කරත් කොහොමත් හිරේ ළඟින්න සිද්ධ වෙනවා. බේරුමක් නැහැ. ඉතින් බේරෙන්න නම් තියෙන හොඳම ක්‍රමය තමයි නුරන්ව පාවා දීලා මේ උගලෙන් බේරෙන එක. මොකද එයාට පොලිසියට කියන්න පුළුවන් මෙයා බලහත්කාරයෙන් තමයි මේ හැමදේම කරගත්තේ කියලා. ඒ වගේම මේ හැමදේම කරේ ෆොන්සේකා සර්ලගේ බිස්නස් ටික, සල්ලි ටික, මේ සියලුම දීපල ටික ඔක්කොම නුරාන්ට අරගන්න කියලා ලොකු ප්ලෑන් එකක් තිබුණ බව පොලිසියට පාපොච්චාරණය කරන්න කියන්න පුළුවන් හින්දා. ඉතින් මේ කොහොම වුණත් පොඩි වාසියක් සිද්ධ වෙනවා කෙවින්ලටත් ෆොන්සේකා සර්ලටත්. මොකද මේ විදියට නීතියේ රැහෙනින් නීතියෙන් හැංගි ඉඳලා හැමදාම විස් බැඳ ගන්න වෙන්නේ එලිපිටනේ. කොච්චර නැටුවත් විස් මොණු දාගෙන එලිපිට නටන්න වෙනවා. ඉතින් මේක තමයි ඉස්සරහදී නුරාන්ට සිද්ධ වෙන්නේ. හැමදාම හැංගි හිටියට කවදම හරි එළියට එන්න වෙනවා. ඉතින් මේ පාපොච්චාරණේ ඉන්න තැන හොයාගන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙනවා. මේ හැමෝමත් එක්ක ගිහිල්ලා තමයි ඇත්තටම නුරන්ව අතඩංගුවට අරගන්නේ. ඉතින් අපිට සතුටුයි මේ තරම් කාලයක් වැරදි කරපු නුරන්ව කොටුවේ එන එකට. ඉතින් ඔයාලට සුබ දවසක්.